මම විශ්වාස කරනවා ඔබ සතුටින් පරිස්සමින් ඇති කියලා. එහෙම නේද? ලංකාවේ තියෙන හොඳම සහ විශිෂ්ටතම දේවල් හොයාගෙන යන්න ඕ මේ ගමනේදී ගෝල්ඩ් වයිරල් අපේ අද එහෙම සුවිශේෂී වූ තැනක් හොයාගත්තා. ඒ තමයි C7 by ඩොක්ටර් ප්‍රමිලා මහත්මියගේ ක්ලිනික් එක. ඒ තුලින් අද දවසේදී අපි බොහෝ දේවල් ඔබට තිල්ල කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. හොඳම දේ රටටම කියන දෙන මේ ගෝල්ඩ් වයිරල්. වෛද්‍ය ශාස්ත්‍රය තුළ වසර 30ක් පුරාවට වැඩ කටයුතු කරන එවැගේම තමයි වයසින් ඉතා ලාබාල චූටි ඩොක්ටර් කියලා හඳුන්වන වෛද්‍ය ප්‍රමිලා මහත්මිය තමයි අද දවසේදී අපේ කතා බහත් එක්ක එකතු වෙන්නේ. ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමියව. ආයුබෝවන්. අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම බලපාන්නා වූ ගැටලුවක් වන හිසකෙස් ගැලවී යාමේ ගැටලුව සහ ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රතිකර්මයන් මොනවාද? මේ ගැටලුව යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවාද කියන කාරණාව පිළිබඳව. ඉතින් වෛද්‍යතුමියනි මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි හිසකෙස් ගැලවී යාමේ ගැටලුවට බලපාන්නා වූ මූලික හේතු මොනවාද? හිසකෙස් ගැලවී යාම ගැන කතා කරාම කිව්වා වගේම වයස භේදයක් නැහැ. ආදි කාලේ අපි කතා කරන්නේ වයසට යනකොට කොණ්ඩේ ගැලවෙනවා කියලානේ. නමුත් දැන් බහුලව පොඩි ළමයින්ගේ ඉඳන්ම මැදි වයස, තරුණ වයස සියලු දෙනාගේම හිසකෙස් ගැලවී යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. මූලිකවම ගත්තහම ජානගත හේතු. ඒක තමයි ප්‍රමුඛතම හේතුව වෙන්නේ මේ හිසකෙස් ගැලවී යාමට. ඊට අමතරව යම් යම් හෝමෝන අසමතුලිතතා ඇති වෙලා හිසකෙස් ගැලවී යාම අපිට දකින්න ලැබෙනවා. ඊට අමතරව වයස් භේදයකින් තොරව වර්තමානයේදී නම් බහුලවම අපිට එන්නේ යම් යම් සත්කාර කරලා හිසකෙස් වලට, ඒ කියන්නේ ස්ට්‍රේට්නින්, අයනින් වගේ රූපලාවන්‍ය සත්කාර තියෙනවානේ මේ මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක ආපු ඒ වගේ සත්කාර කරලා තරුණ පරම්පරාව බහුල වෙනවා මේ හිසකෙස් ගැලවී යාමේ තත්ත්වයට මුහුණ දීලා. ඒ ඇරුණහම යම් යම් රැකියා සම්බන්ධව ගොඩක් හෙල්මට් පාවිච්චි කරන උදවියගේ ඒ වගේම ගොඩක් රස්නේ කෙමිකල් සම්බන්ධව වැඩ කරන පුද්ගලයන් මේ හිසකෙස් ගැලවී යාමේ සම්බන්ධ ප්‍රශ්නයත් එක්ක. වෛද්‍යතුමියනි ගැලවී ගිය හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවද? යම් යම් සාධක පාදක කොටගෙන ඇතිවන්නා වූ හිසකෙස් ගැලවී යාමේ තත්ත්වයන් අපිට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. නමුත් යම්කිසි අපේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ රෝග තත්ත්වයක් නිසා නම් මේ තත්ත්වය වෙන්නේ. ඒ හා ප්‍රතිකාර ලබා ගනිමින් තමයි අපිට අපේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් අවස්ථාවක් තියෙනවා. තට්ටයටම හිසකෙස් ගැලවී ගිහිල්ලා තිබුණොත් මම විසින් සිදු කරන්නා වූ රූපලාවන්‍ය සත්කාර ඒකට ගොඩාක් ඉෆෙක්ටිව් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී සමහර අවස්ථාවලට අර අහලත් ඇති ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කරනවා කියලා තියෙනවා හිසකෙස් සිටුවීම. ඒ තත්ත්වය මේට ප්‍රතිකාරයක් විදිහට ඒක කරන්න පුළුවන්. ඊට අමතරව අපිට යම් යම් ප්‍රතිකාර තියෙනවා බාහිරව සිදු කරන්න පුළුවන් දේවල්. ඒ වගේම ගොඩාක් බහුලවම ලෝකේ පිළිගත්ම ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා PRP ප්‍රතිකාරය. ඉතින් මේ PRP ප්‍රතිකාරයේ වර්ග ගොඩාක් තියෙනවා. අපේ මේ හිසකෙස් ගැලවී යාමට කරන්න පුළුවන් ඒවා follicle stimulation, PDT therapy, LED therapy, phototherapy වගේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේන අලුත් ක්‍රම වර්ග තියෙනවා හිසකෙස් ගැලවී යාම වළක්වීම වගේම හිසකෙස් ගැලවී ගියාට පස්සේ නැවතම හිසකෙස් වර්ධනය කරවීම සඳහා. වෛද්‍යතුමියනි මේ විදිහට ප්‍රතිකාර ක්‍රම සිදු කරගෙන යාමේදී යම්කිසි ආකාරයකින් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක්, කිසියම් වූ සංකූලතා ඇතිවීමේ හැකියාවක් තියෙනවද?
ඇත්තටම අපි සිදු කරන්නේ බාහිර ප්‍රතිකාර, ඒ වගේම අභ්‍යන්තරව ඖෂධ ලබා දෙමින් තමයි මේ ප්‍රතිකාර සිදු කරන්නේ. බාහිර ප්‍රතිකාර වලින් තමයි ඒ හිසකෙස් සම්බන්ධ ප්‍රතිකාර සිදු කරන්නේ. ඔබ ඇහුවා වගේ සංකූලතා, අසාත්මිකතා, ඒ වගේම දිගින් දිගට ප්‍රතිකාර කිරීම. ඇත්තටම මේ වෛද්‍ය ප්‍රතිකාර කරන්නේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ. ඉතින් හිතුමතේට දිගින් දිගට රෝගියාගේ ඉල්ලීම පරිදි ඉක්මනට ප්‍රතිකාර කරන්න බෑ. ඒවට යම්කිසි කාලවකවානුවක් තියෙනවා. ඒ වගේම කළ යුතු මාත්‍රාවක් තියෙනවා. ඒ සියලුම දේවල් සලකා බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් වෛද්‍ය අධීක්ෂණයෙන් කරන ප්‍රතිකාරවල සංකූලතා ගොඩාක් වෙලාවට එනවා අඩුයි. මොකද අපි හරි විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ. රෝගියෙක් ප්‍රතිකාර ලබා ගන්න ඇවිල්ලා අතුරු ආබාධ වලට සහ සංකූලතා වලට යන ප්‍රවණතාවය ගොඩක් අඩුයි වෛද්‍යවරයෙක්ගෙන් සිදු කරනකොට. මේ ආකාරයේ ප්‍රතිකාර ක්‍රම මගින් යම්කිසි ආකාරයෙන් සුවතාවයක් ලබන්නට කොපමණ කාලයක් විතර ගත වෙනවද? අර හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය ප්‍රතිකාර ගැන අහනකොට අහන ප්‍රශ්නයක් තමයි දැන් මං ගාවට කන්සල්ට් කරන්න ආවට පස්සෙත් අහන්නේ ඕක තමයි. ඇත්තටම එක එක රෝගියාට මේක වෙනස්. දැන් අපි හිතමු හිසකෙස් ගැලවී යාමේ තියෙන තත්ත්වයක් නම් ගොඩක් වෙලාවට අවස්ථා එකකදී දෙකකදී වගේ එම තත්ත්වය අපි හරි හැටියේ හඳුනාගෙන මොකද මේ තත්ත්වයට හේතුව වෙලා තියෙන්නේ කියලා ප්‍රතිකාර ආරම්භ කළොත් සෙෂන්ස් එකක් දෙකක් වගේ යනකොට හොඳ ප්‍රතිඵල තියෙනවා. නමුත් ගැලවී ගිය හිසකෙස් නැවත දැන් සුළු වශයෙන් තට්ටේ පෑදී ඇති කෙනෙකුගේ ඒ හිසකෙස් නැවත වර්ධනය කිරීමේදී සෙෂන්ස් කීපයක් කළ යුතු වෙනවා. ගොඩක් වෙලාවට අපි යම්කිසි කාල වකවානුවක් දෙනවා. මෙච්චර ඉන්ටර්වල් එකක් තියන්න ඕනේ මේක ට්‍රීට්මන්ට් එකක් කරලා. ඒ විදිහට අවස්ථා 5ක් 6ක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවුරුද්දක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කරන්න. කියන්නේ අපි කියන්නේ තට්ටේ පෑදුනාට පස්සේ ඒ තට්ටය වැහෙන ගානට හිසකෙස් වර්ධනය කරගන්න අවුරුද්දක් වගේ කාලයක් යන්න පුළුවන්. හැබැයි අපි මේ ට්‍රීට්මන්ට් කරාට පස්සේ ගොඩාක් වෙලාවට රෝගීන් දැනුවත් කරනවා පසු ප්‍රතිකාර ඉතාමත් වැදගත්. එතකොට පසු ප්‍රතිකාර ලබා දෙනවා රෝගියාට අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ජීවිත කාලයටම වුණත් එම පසු ප්‍රතිකාර එම රෝගියාට ගෙදරදී සිදු කරන්න වෙන අවස්ථා තියෙනවා. පසු ප්‍රතිකාර කියලා කියන්නේ මොකක්ද වෛද්‍යතුමනි? පසු ප්‍රතිකාර කියලා කියන්නේ අපි මෙම ආයතන කියන්නේ අපේ වෛද්‍ය සායන තුලදී සිදු කරනවා යම්කිසි ප්‍රතිකාර. ඒවා විතරක් මදි. රෝගියා ගෙදරදී තමයි වැඩිම කාලයක් එයාගේ හිසකෙස් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ගෙදරදී ආලේප කරන්න ආලේපන වර්ග ලබා දෙනවා, හිස සේදීමේ ආලේපන ලබා දෙනවා. ඔහුගේ අපි හිතමු යම්කිසි රෝගීන් ඉන්නවා විටමින් D ඩෙෆිෂියන්සි එක නිසා හිසකෙස් ගැලවී යාම. තයිරොක්සින් ඒ හෝමෝන් එකේ අසමතුලිතතාව එහෙම නැත්නම් වැඩිවීම නිසා හිසකෙස් ගැලවී යාම. මේ වගේ තත්ත්වවලදී අපි එවැනි රෝගියෙක්ට ප්‍රතිකාර කරද්දී අනිවාර්යයෙන්ම රෝගියා දැනුවත් කරනවා ඒ තයිරොක්සින් හෝමෝනය සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාව හමු වෙලා නිරන්තරයෙන් එම හෝමෝන් මට්ටම තමන්ගේ ශරීරය තුළ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ටික දැනගන්න කියලා. ඒ වගේම ආලේපන වර්ග ලබා දෙනවා කියවනේ. ඉතින් අපි දැන් බාහිරින් කරන ප්‍රතිකාර වලින් අලුතෙන් කෙස් ගහක් ආවහම අර පොඩි ගහක් ආරක්ෂා කරනවා වගේ බලා ගන්න ඕනේ. ඉතින් harsh chemicals use කරන්න හොඳ නෑ. ඉතින් එතකොට ඊටමත්ම mild shampoo වර්ග ලබා දෙනවා. මේවා භාවිතා කරන්න කියලා හිසකෙස් අධික ඝර්ෂණයට ලක් කරන්න එපා කියලා ගෙදරදී යම් දේවල් කරන්න දෙනවා අර ආලේපනත් එක්ක. එතකොට වෛද්‍යතුමියනි එක් පුද්ගලයාගෙන් එක් පුද්ගලයාට කිසියම් වයස් මට්ටමක් බලපානවද මේ ප්‍රතිකාර සඳහා යොමු වන්නට? එහෙම නැත්නම් වයස් මට්ටමක් බලපාන්නේ නැතුව ඕනෑම වයසක කෙනෙක්ට මේ ආකාරයේ වූ ප්‍රතිකාරවලට යොමු වීමේ හැකියාවක් තියෙනවද? ඇත්තටම ඉෂාරා වයස් මට්ටම බලපානවා. ගොඩක් වෙලාවට දැන් මගේ ප්‍රතිකාර සඳහා එන අවුරුදු 14 10 වගේ කුඩා වයසේ දරුවන් ආවහම ඒගොල්ලෝගේ අභ්‍යන්තර හේතු තමයි මම මුලින්ම හොයලා බලන්නේ. සමහර වෙලාවට පෝෂණ උණතා නිසා මේ හිසකෙස් යාම පටන් ගන්න පුළුවන්. සින්ක් ඩෙෆිෂියන්සි ඒ වගේ තත්ත්වවලදී හිසකෙස් සුදු වීම සමගාමීවම හිසකෙස් ගැලවී යාම පටන් ගන්නවා. ඉතින් ඒ අවස්ථාවලදී ඔවුන්ගේ අභ්‍යන්තර පරීක්ෂණ වලට ලක් කරලා හේතුව හොයාගෙන තමයි ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ. ඔවුන්ට කළ හැකි ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හැම කෙනාටම PRP කරන්න බෑ. ඊට අමතරව ඒ පුද්ගලයාට සුදුසු විදිහට ප්‍රතිකාර පද්ධතියක් අපි හදලා දෙනවා කරන්න පුළුවන් දේවල්. ගොඩාක් වෙලාවට ඔය අවුරුදු 18ට අඩු පිරිසගේ ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒ හේතුව හොයලා බලලා ඒ නිදන්ගත හේතුවට අපි ප්‍රතිකාර කරනකොට නිකම්ම ඒ තත්ත්වය සුව වෙලා යනවා.
වෛද්‍යතුමනි ගොඩක් අය කියන මේ ප්‍රතිකාර ක්‍රම මගින් නිසි ආකාරයේ තමන් බලාපොරොත්තු වෙච්ච ආකාරයේ ප්‍රතිඵලයක් ලැබුණ නැහැ කියලා. එහෙම වෙන්න මොනවා හරි බලපාන හේතු තියෙනවද? එහෙම බලපානවා නම් එහෙම එක එක්කෙනාට ඒ විදිහේ ප්‍රතිඵල ලැබෙන්නට, එසේ ප්‍රතිඵල නොලැබෙන්නට මොන වගේ හේතුද බලපාලා තියෙන්නේ? ඕ ශාරමම් මුලින් කිව්වේ හිසකෙස් ගැලවී යාමට ගොඩාක් හේතු බලපානවා. ඉතින් අපි ප්‍රතිකාරය විතරක් කරලා මදි. අනිවාර්යෙන් දැන් මගේ ගාවට එන රෝගියෙක්ගෙන් නම් ඒ ප්‍රතිකාරයට අදාළව අපි සුපර්ෆිෂල් බලනවා, රෝගියාව පරීක්ෂා කරනවා අපේ ඇස්වලින්. ඊට අමතරව මට එකෙන් සැටිස් වෙන්න බැරි නම් යම් යම් රුධිර පරීක්ෂණ වලට යොමු කරනවා. ඉතින් ඒ ඔක්කොම බලලා තමයි ඒ ප්‍රතිකාර වලට අපි යොමු වෙන්න ඕනේ. අද දවසේදී අපි කතා කළේ හිසකෙස් ගැලවී යාමේ ගැටලුව සහ ඒකට බලපාන්නා වූ හේතු පිළිබඳව. ඒ පිළිබඳව බොහෝ තොරතුරු අපි ඔබත් එක්ක බෙදා හදාගත්තා. තවත් ඔබට දැනගත යුතු යමක් තිබෙනවා නම් ඔබට හැකියාවක් තියෙනවා වෛද්‍ය ප්‍රමිලා මහත්මිය මුණ ගැහෙන්නට. මම මතක් කරන්නම් එතුමියව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය සහ ලිපිනය C7 by Dr. ප්‍රමිලා හෝටන් පෙදෙස කොළඹ 7 C7 by Dr. ප්‍රමිලා හෝටන් පෙදෙස කොළඹ 7 කියන ලිපිනය ඔස්සේ ඔබට ගමන් කළ C7 ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය කරන්නා වූ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි 077 666 55 17 077 666 55 17 කියන දුරකථන අංක ඔස්සේත් ඔබට හැකියාවක් තිබෙනවා C7 ආයතනයේ සෙන්තම් වෛද්‍ය ප්‍රමිලා මහත්මියව සම්බන්ධ කරගන්න, ඔබට අවශ්‍ය කරන්නා වූ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබ දන්නවා හැමදාමත් ගෝල්ඩ් වයිරල් තුලින් ඔබට අවශ්‍ය කරන්නා වූ හොඳම දේවල් තමයි අපි මේ විදිහට තිල්න කරන්නේ. ඒ නිසා තවත් දවසක බලාපොරොත්තු වෙන්න ඉන්නවා ගෝල්ඩ් වයිරල් තුලින් හොඳම දේ මුළු රටටම කියන්නට. එහෙනම් අදට සමුගන්නම් මේ හොඳම දේ මුළු රටටම කියන ගෝල්ඩ් වයිරල්.